Again. Shopping mall එකට එනවා මේ පොඩි වර්කයක් තියන සෙරප්පුයි මරන් ආවෙන මේ තියනවා කියලා මේ මෙයාගේ නෑ කතාවේ සෙරප්පු ගත්තේ නෑ. ඔව්. දැන් නෑ ඕනේ දැන් දපත්තු දාගෙන යනවා. අර මම දැක්ක එක තැනක තියෙනවා මේ රිවර් ක්‍රූස් එකට යන්න කලින් කවන්නේ දැන් shopping mall එකට. වාහන ටික ඇවිත් අපි කියන්නේ. ඒ වෑන් එක තමයි යන්නේ නේ. බස් එකක් ගෙනත්. ලංකාවේ වගේම උදේට හවසට ස්ට්‍රීට් ෆුඩ් ලයින් එක තමයි ගොඩක්ම තියෙන්නේ. වෙරප්පු ටිකක් ගන්න යන්න ඕනි අපිට. අපි උදේ තමන්නේ මෙහි ෂොප් හරියදී 10 වගේ වෙනවා. ගොඩක් වෙලා අපි උදේ ආපු නිසා උදේ ඇවිද්දා 4-5 වාර මේ ලේන් වල ගියාට අද ෂොප් එකලා තිබ්බේ නැහැ. උදේ අඩුම 10 වට දෙනවා සාමාන්‍යයෙන්. ඉතින් එහා පොඩි ඔඩර් අපේ ඉතින් අපි දැන් තමයි මේ කොක්කේ ඔක්කොම ඇදලා අපිට මේ බලා ගන්න ප්‍රොබ්ලම් ඉතින් අපි මේ ට්‍රේන් වල ඇවිද්දා 3-4 පාරක් හැබැයි මේ එන්නේ කඩේ දෙය සමය ඇදලා තිබ්බේ. අපි දැන් නිදාන කරගෙන දැන් හවස් වෙලා ඉති දැන් ඔක්කොඩිය කරලා කියනවා කට්ටියත් වැඩි. කවන්නේ මේ ටිකක් නෑ වෙනකන් අනේ ඇරලා කියන කතාවක් තමයි කිව්වේ. ඒ කියන්නේ මිනිස්සුන්ට උදේ කුමාරේ ටිකක් බරක් වෙනවා. ඒ ලොකු වෙනසක් ගතිය නෑ ශ්‍රී ලංකාවත් එක්ක අපි ලංකාවේ එන්වයරන්මන්ට් එකත් එක්කදී ලොකු වෙනසක් කෑම වල තියෙන මේ දේවල් වෙනස් වෙනවා. right බයික් වල හෙල්මට් කැමති කට්ටිය දාගෙන යන්න. ඉතින් ඒ මොකක්වත් මේද කියලා දන්නේ නැහැ. ඉතින් බයික් වල නම් ගොඩක් ඒකට මේක යනවා යන්නේ තිමින් කරේ. මේක යන්නේ මෙයාරින අරංගන කහිරවල පාරාරා ක්‍රොස් කරනවා දික්කව නෑ. මේ වගේම තමයි තියෙන්නේ. දැනට අපි ගන්න එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. හරි අපිට සුප්‍රියක් හම්බුණා. සරප්පු එක 100 baht කියන තමයි ලංකාවේ කරේ කියලා 1000 වගේ. $100 baht. Only 10 है. Only 10? Yeah. Oh yeah. Size dahi kare. ලංකාව වගේ තමයි ට්‍රැෆික් එක කියන දේ නම් ඒ වගේම තමයි. තානේ 4:45ට මොකද ටයිම් එක. මේකට බලමු. බලුණා. කොහොමද කියනවා? අර අපි ආපු ටයිම් එකේ හවුලක් තියෙනවා. සෙනගින් වෙලාවක් ටික. ඒ සරප්පු තාම හරියටම හම්බුන්නේ නැහැ. මෙච්චර වෙලා උදේ ඉඳන් try කරනවා. සමහර තැන්වල ලංකාවට වඩා ගණන් වැඩි. Ini le, asal aku pergi. ඉංග්‍රීසි වලදී ප්‍රශ්න තියෙන යලා කියලා සමාන භාෂාව උච්චාරණය කරන එකත් එක්ක අපි කතා කරන එකත් එක්ක ඉලක්කයට තේරුම් ගන්න
චුට්ටක් විතර මේ අමාරු අපිට එයාලා කියන දේ තේරුම් ගන්න අමාරු එයාලට අපි කියන දේ තේරුම් ගන්න සමහරකට අමාරු. මුදිනේ බලන්න. මේක කියේ. Here? Yeah. How much? 300 baht. 300. Ini serap putih kan? Original Kito. Yes, made in Sundas kan aku. What is last price? 428. Last price. Last price 300. We have here design, this design, this design, this design, 3 designs. Same price. Other are different price. Same price. Same price. सामान्य 3000 වගේ නම තමයි. මොකද කරන්නේ? We have Branded. also, you see, like this 180 only. 180. 180. 180. Kasi If like this 280. This is a leather, but washable, waterproof. In this design and this design different, but price same. In this we have 2 color, brown, black. Long black. Other this one 250 only, same kito. නියම 250. Yes. This 200 only. 200. Other this one 280. 280. And this is kito latest design, same 300. serap දෙනවා. Hai. Kohe yanda ලැහැත්තිලා ඉන්නේ. Itu Dina. දින. මෙන්න මෙතන දේවල් මේ බෑග් වල දාලා තියන්න ඉතින්. අපිට දිනේ එකක් තියෙනවා රිවර් ක්‍රූ එකේ. ඒක දැන් ලැහැත්තිලා ඉන්න කට්ටිය දැන් වෙලාව කියලා 4:00 ලංකාවේ වෙලා 3ට දෙලා මං හිතන්නේ. ලංකාවේ වෙලා මෙතන පැය එකමාරක් අඩුද? ඒකම අඩුයිනේ එකමාරක් අඩුයි නේද? හරි අපිට 5ට එනවා කියලා තියෙන්නේ බස් එක. කොහේද දාලා තියෙන්නේ? කොහේද දාලා තියෙන්නේ? මෙතන තියෙන view එක. මේ රූම් වෙලා දෙන්නේ. අවුලක් නැහැ. හොටෙල් සර්විස් එකත් හොඳටම තියෙනවා. ඒක කෙනගන් ඉන්නේ පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. බස් එකක් කිව්වේ ඇවිල්ලා තියෙන්නේ වෙන ආනයක්. We are waiting for the bus. This is bus. Yes. Drop. Drop. Bus drop. Bus drop. We are waiting for the road bus. Waiting road. No, we are near to road. There is a bus. No, we like a bus transport, the public transport bus. Big bus. Yeah, big bus. Hotel එකෙන් අපි විතර කරලා වෙන්න මේ විදිහට අපි පාරට ලැබලා හිටිය බස් එකක් එනකම් බලන් ගියා. drop bus නේ. drop bus.
බස් එක මෙන්න Oh, where Harga. from? ශ්‍රී ලංකා. Oh, Sri Lanka. Yeah. This Sri Lanka restaurant. යා ශ්‍රී ලංකා Sri රෙස්ටුරන්ට්. Lanka. යා. මේ පැත්තේ මොනවද තියෙන්නේ? ෆයිනලි මේ පවුන්ඩ් එක අපි බලන් හිටියනම් තාමත් පාරේ බස් එක නම් බලන් ඉන්නවා සමහරවිට. කවන්නේ හොතව ෆස්ට් එක්ස්පීරියන්ස් එක. Yeah, we have to learn more things. අපි ඇවිල්ලා ඉන්නේ බෆර් ඩිනර් එකට අපි ඇවිල්ලා ඉන්නේ බෝට් එක 7:30ට තමයි යනකුවේ. ඉතින් 7:30 වෙනකන් අපිට මේ ඕන තැනක ඇවිදලා කරලා එන්න කියලා අපිට ටිකට්ස් ටික දුන්නා. 7:30ට මෙතනින් බෝට් එක යනවා කිව්වා. ඊට පස්සේ ආයේ 9:45ට එනවා කියලා කිව්වේ. ඉතින් ඒකේ තමයි ඩිනර් එක තියෙන්නේ. එතකන් අපිට මේ ඕන තැනක ගිහිල්ලා එන්න ඕනි කරන පර්මිෂන් ටික දුන්නා. ටිකට්ස් ටික අපිට දීලා තියෙන්නේ. බලමු රවුමක් දාලා.
ඉන්නේ බෝට්ටුවේ අපි ඉන්නේ. इसको में जब ये गाना बजेगा हम लोग को आना पड़ेगा सभी को उठाना पड़ेगा सबको करके दिखाना पड़ेगा इसको में जब ये गाना बजेगा ලංකාවේ බේර වැව වගේ මේ ගඳ නැහැ. ඔන්නෝම තමයි අද දවස ගෙවුනේ බෝට්ටුවේ ඉන්නේ. අන්තිම හරිය දැන් මේකෙන් පස්සේ ආපහු 9 වගේ වෙද්දි ගිහිල්ලා ආය හොටෙල් එකට ගිහිල්ලා ඉතින් අද දවස මේව කරන්න ඉවර කරන්න තියෙන්නේ ඉතින් අද දවසේ vlog එක මම මෙතනින් නතර කරනවා. ඉතින් මේ ටිකම තමයි ආය තියෙන්නේ. මොකද ආය ආපු පාරෙම යන්න තියෙන. ඉතින් ওই ටිකම ආය මේව කරලා වැඩක් නැහැ. ඉතින් තායිලන්ඩ් ටුවර් එකේ බැංකොක් ටුවර් එකේ ලංකාවේ ඉඳන් තායිලන්ඩ් වලට ඇවිල්ලා අද දවස උදේ ඉඳන් අපි කොහොමද ගත කරේ කියන දේ පොඩියට නිකන් සරලව එහෙම යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන දැම්මා. ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපේ ෆොරින් කන්ට්‍රි එක ලංකාවෙන් පිට ඕනම තැනක පළවෙනි අත්දැකීම. ඉතින් අපි අපේ එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරගන්න ඔයාලත් එක්ක. සමහර විට මෙහි ඇවිල්ලා තව ලොකු එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඇති. සමහරට මේ විදියට මේ බ්ලොග් එක මම ඉවර කරනවා බෝට් එකේ ඉඳන්. ඊළඟ එකෙන් අපි හම්බෙමු. එහෙනම් ජය වේවා හැමෝටම. ලස්සන දේවල් ටිකක් ඊළඟ එකේ තියෙයි කියලා විශ්වාස කරනවා. බලාපොරොත්තු වෙනවා අපිත්. මොකද අපිත් එක්සයිටඩ් වෙලා තියෙන. අපිත් මේ බලාගෙන ඉන්නේ කොහොමද මේව වෙන්නේ කියලා. අපි ලංකාවෙන් පිට අපි රටවල් ගැන කතා කරාට අපි ඇවිල්ලා අපේම එක්ස්පීරියන්ස් එක ෆීල් කරන ෆස්ට් ටයිම් එක. ඒතකොට හැමෝම ඒ වගේ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් අපි බලමු මොන වගේද ඉස්සරහට වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම ඉස්සරහට ඉන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා.